Yo, what's up people? It should be the psycho half you guys do it. So that අතර පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකකට. බෝඩ් මොකද වෙන්නේ? You guys chilling නම් එච්චර එන එලකිරි. අපි අද කරන්න යන්නේ react වීඩියෝ එකක්. ඉතින් අපි අද කරන්න යන්නේ Mr. Nanu දාපු අලුත්ම වීඩියෝ එකට react වීඩියෝ එකක්. channel එකට join නැත්නම් දැම්ම join වෙන්න. පාට subscribe button එක click කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඕක හැමදාම අපි කියනවනේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට let's go. Zombie apocalypse. අපි යම් වීඩියෝ එකට හොඳින් එලගිරි හොඳින් මට පිස්සු නැහැ පොඩෙන් කෑ මේ ධෝනි කෙනෙක් කඩන්නේ මේ කාගේ හරි ධෝනියෙක් නැතුණාද මේ මෙතන ඉන්න එකන් යන්න ටිකක් කියාපන් මගේ අංගීර විදියට කරනවල් බලන්නකෝ ඇයි මේ අඩන්නේ යෝ ඇයි ධෝනි මගේ කොල්ලව ගන්න බෑ අපෝ නෑ අපි කොල්ලෝ කාරේ නෙමෙයි කොල්ලෝම ගන්න ඔන්නේ ධෝනිට තරහ ගිහිල්ලා මේ මට මෙයා බලන්න බෑව යඩෙනවා මේ නවුල් දුකයි මචං උඹලට මොකද හිතෙන්නේ මම ඡන්දෙ ඉල්ලවුවෝ ඈ මම මේ එකෙන්ම දිනනවා ඡන්දෙල්ලුවොත් එකෙන්ම දිනනවා උඹලට මොකද හිතෙන්නේ මම කරනවා හුත්තෝ ලංකාවට උපරිම සේවය දන්නවද නෑනේ සිරාට අඟුලට හොඳට කරනවද ඵලයන් රට විනාසයි හොඳම ඉමෝජි දාලා දෙනවා හොඳම ධෝනි කෙනෙක්ගෙන් අර කොහෙද රත දාන් ඉන්නේ කියන්නේ මට කට බැරි උත්තම කරන්න යනවා නාකි ගෑණි මේ එන අර නාකි ගෑණි එක්කෝ ඔය අර බැරි මගුල් කරන්න ගිහිල්ලා පිස්සු මේ දෝනිලා තුන් දෙනෙක් අම්මෝ හාකෝ වදින්නේ නැහැ කියලා එකපාර ගුලි දැක්කාපු යාළුවා රෙස්පෙක්ට් වදින්න මට පිස්සුද වැඩිලි nothing wrong ගහලා නැහැ කවුරුත් බිල නැහැ පොඩ්ඩක්වත් මං කැමති මොකද්ද බාලෙකුත් පස්සෙන් අරගෙන කොහෙද හරිද මොන කටේට යන්න විදියන්න හේනද මට පේනවා හොඳ අමාරුවක් තියෙනවා වගේ දානවා සෙට් කරලා දෙන්න අපෝ එපා අවශ්‍යයි අනිවාර්යයෙන්ම අපේ අම්මා සින්දු වලට එනවා දැකලා අහලා තියෙනවද සින්දු වලට නෑ මම මේම තමයි කරන්නේ මං කියන්නේ සින්දුවක් කෙනෙක්ට කියන්න බැයි නම් බෑ කියලා කියන්න ඕන සින්දු කියන්න බැරි උන්ට අනේවා පුළුවන් හරි ලස්සනයි සින්දු කියන්න පුළුවන් එම කියන්න එපා අපිට අහගෙන බෑනේ සින්දුව කැතයි ඔයාලට සින්දු කියන්න බෑ ඉන්න පැත්තල්ලා ඉන්නේ කියන්නේ ගැලපෙන ඔයි කවුද මම මේ අප්‍රිකන් ගෑණියෙක් ඇවිල්ලානේ බා ඈ අප්‍රිකන් ගෑණියෙක් ඇවිල්ලානේ බම් කවුද back side නම් nothing උදිලේක අනිත් හරියා දිලේ
වරි. මෙහෙටව. අනිපත් හොඳට. ලෙලෙනා නුඹ තිසරුල මේ දිලෙනා. ඒ කාලේ හොඳට සෙල්ලම් දාලා තියෙනවා හැබැයි කොරියන් අයියා පව් ඉති මේකට මම කුඩු හරලා ගන්නද? කියලා කියයි කවුරු හරි මං එහෙම කියන්නේ හොඳට දීගෙන ඉන්න හොඳට. වෙට්ට පාසි පට්ට වේසි විල්ට පාසි පට්ට වෙච්ච බොන්න බීලා නෑ මෙතන කවුරුත් අර සතුටට ඒක පෝට්‍රෝල් අර පෝට්‍රෝල් ආයි අපිට තාගෙන පිට ආවත් මම නිසක කාවත් මම කාවා ඔලු පාවා මම පාගා මම පිසෙක් කලෙම් සින්දුව ලස්සනයි නැටුම කැතයි මීට වැඩිය හොඳයි මට පල්වෙලා ඉවරයි. නෑ මට පල් වෙන්න දෙයක් නෑ. මං අහන්නේ ඔබතුමා දෙන විනිශ්චය තුලින් තමයි මම ඔබතුමාගෙන් ප්‍රශ්න යොමු කරන්නේ. කාලිය මම ඔයාලට උදන්ට වෙලා ගහනවා කතාව නවත්තන්න. I'm very serious. ඔබතුමා එන්න ඕනද? කාන්නේ නේද? නෑ අපිට රංජනා කේන්ති ගන්න එපා රංජනා. රංජනා එපා රංජනා. මාෂත් එක දාගෙන. මේ කොයිද මේ ළඟ එකක් නෙමෙයිනේ ගුඩ් බයි. කිව්වන වේලපා ගානවා කියලා ඇහුවේ නෑනේ ඩ්‍රාමා වල කෙල්ලෝ hina වෙන්නේ මෙහෙමයි. අනේ පිස්සුද ඔයාට? එහෙම දෙයක් නැහැ නේ. මම කියනවද මන්දා. ඩ්‍රාමා වල කෙල්ලෝ අඬන්නේ මෙහෙමයි. පවන් ඒ ඔයා මට එහෙම කළේ. මම මොකද ඔයාට කරපු වැරද්ද? අනේ කෙල්ලෝගේ තියෙන බොරුව. කාලා බලන්න ටටවටම ඉන්දු දාලා තියෙන ආත්මයක්කට මොකොත් කියන්න එපා මට තරහා යනවා හොඳේ දරාසයෙන් අශන්‍ය ඕඩර් කරපුවාම අශන්‍ය හයි කොපි මෙවට මොකොත් කියන්නත් බෑ ජීවිතේ වෙදෙන කට්ටිය ඉන්නවනේ ඊට පස්සේ අපිට බයිනෝ තරහස කියන කොහොමත් භූත බරනේ තියෙන්නේ superior low budget ashanya low budget උඹ එක එකාගේ සින්දු කිව්වට උඹ නිකන් හිතන්නේ පප්පා පොෂ්පොරක් කියලා උඹ මගේ ඇස් ඉස්සරහ හුවෙන්න එපා උඹේ මං ඇට දෙක පුකවට කරගෙන දෙන්න කැරිය දැනගනි ආසල්ලයක් ගන්න ඕනේ දැන් පොල් කී පොල් ඇවිල්ලා 250 oh දැන් වතුර කනවා ටිකක් මිනිස්සු කනවා රටපටවනවා කාටද මම බොරු කරන්නේ අපිට නම් පොල් තියෙනවා අපේ ලාල්කන්ද සහෝදරයා ප්‍රකාශ කරා රිලව් ටික මරන්න ඕනේ මම ඒකට අනුමත කරනවා ඩෝලවුත් මරුවට ප්‍රශ්නයක් නැහැ කියන මම යෝජනා කරා ලාල්කන්ද මැතුමා යෝජනා හරි තිබිටාවුද බල අසුගණන් වල ගොල්ලෝ ගහවරගත්ත නිසා ගොවියෝ ගාවුද නැහැ ඉතින් රිලව් වැඩි වුණා තමුසෙට වයර් දොයි ජනතා ජන්දෙන් පාර්ලිමේන්තුවට ඇරලා වත්තෝන මාළුවෝන් පෙන්නන්න මට ජනතාවේ මං ඉල්ලීමක් කරනවා මේ මාළු කන්න බය වෙන්න එපා කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නේ නැහැ මේ අපි කන්නේ අමුයෙන් ඔයාලා කාලා පෙන්නන්න අමුයෙන් කන්නේ
කන්න පුළුවන්. අයියෝ බල්ලෙක් නේදපේ කම්මා කියීමට මිනිස්සෙක් වුණා. මගේ බඩ ඉතින් කපලා අයින් කරන්න බෑනේ. මට ඒක අඩු කරන්න මම මහන්සි වෙනවා. අඩු වෙන්නේ නැහැ. මම මොනවා කරන්නද? ඒක දෙවියෝ දීපු එක. මාත් මාතයෝ. නැතුණාට මට ප්‍රශ්නයක් නැහැ. මගේ මූණ දැක්කම පේන්නේ ටිකක් මාතයි කියලා. ආතල්ලගේ ඉන්න ඕනේ. පිට කෙල්ලෙක් සෙට්නුක් එක්ක නඩුවක් නැත්තම් අයාලේ යන බඩුවක්. එක ගයි ඒකට එක කටේ ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. මොකද්ද කරන්නේ දෝන කටත් ඇරගෙන ඉන්නවා. ෆෝන් හබ් එකේ වැනි වරක ගහට හෙන කාලා වගේ. ගයි මගේ තාම ලයිව් එකක් බලලා නැද්ද? බලලා නැහැ. හවුස ලයිව් එකක් බලන්න. ආස හිතේ සබ්ස්ක්‍රයිබ් පාරක් කරන්න. ආස හිතේ මොකද්ද බේත් විඳින්න දෙන්නේ? හරි බයිලා අත නමන්න පොඩ්ඩක් ගන්න. අරු බය වෙලා අයියෝ උතා පොටෙන් මැරෙන ඇති අම්මෝ. එහෙනම් සුද්දෝ අපේ ගියා. වීඩියෝ ඉවරයි. වීඩියෝ එක ඔන්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. ලයික් එකක් දාන්න මතක කරන්න එපා. අපි ඉක්මනට CIK නෙමේ 1K CIK උන්නේ 1K ගහමු. ඉතින් වීඩියෝ එක ඔන්නම් අනිවාර්යයෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් පාරක් දාන්න, ෂෙයා පාරක් දාන්න. අපි යාළුවන්ට කතා කරලා වීඩියෝ බලන්න කියමු. එහෙනම් සුද්දෝ අපි ගියා. Let's go.